අද මම අරගෙන ආවේ එග් සෑන්ඩ්විච් එක. උදෑසන ආහාරයට ලේසියෙන්ම ගන්න පුළුවන් සෑන්ඩ්විච් රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. ඒ වගේම මේ රෙසිපි එක තවත් අය ඉල්ලලා තිබුණා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ රෙසිපි එක. උදෑසන වරුවේ හදිසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඒ නිසාම මම හිතනවා හොස්ටල් වල ඉන්න අයට කලබලේ උදේට ජොබ් වලට යන අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. කම්මැලියන්ටත් මේක ගොඩක් විශේෂයි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කැමති සෑන්ඩ්විච් පාන් වර්ගයක් ගන්න. ඊළඟට මේ සෑන්ඩ්විච් එක දෙපැත්තෙන් මම ටිකක් කපා ගන්නවා. මේක ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. ලස්සන වැඩි කරගන්න ඕනේ නිසා තමයි මේ දේ කරන්නේ. මේ විදිහට අපි දෙපැත්තෙන් පුංචි කොටසක් අයින් කරලා ඊළඟට සමාන තීරු වලට අපි කපා ගන්නවා. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ මේ වගේ අපි සෑන්ඩ්විච් හදද්දී පාන් එක හතරස් කොටුවට ලස්සනට තියෙන්න ඕනේ. එහෙම නැතුව ඔයා ගොඩාක් අසුරුපු තැනකින් නම් පාන් ගත්තේ සමහර වෙලාවට පාන් එක චුට්ටක් ඇද වෙලා තියෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට අපිට ලස්සනට ටිකක් වැඩි කරගන්න අමාරුයි. ඊතර ආහාරයට ගන්නවා නම් ඒක ලොකු ගැටලුවක් නැහැ. නමුත් ඔයා කාට හරි පිළිගන්නනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඊළඟට මම කැරට් ලීක්ස් පුංචියට කපා ගත්තා. ඒ වගේම අරතපල් ගෙඩියක් තම්බලා ග්‍රේට් කරලා තමයි අරගෙන තියෙන්නේ. මේවා මොන්නේ නැහැ. ඔයා කැමති එළවලු වර්ගයක් කට තෝරගන්න පුළුවන්. ඊළඟට ෆෑන් එක ලිපේ තියලා බටර් හෝ මාගරින් මේ වගේ මේස හැන්දක් එකතු කරගන්න. ටිකක් වැඩියෙන් එකතු කරගත්තත් ගැටලුවක් නැහැ. ඊළඟට මේ වගේ පිළිවෙලින් ඔයා කපාගත්ත පාන් ටික අසුර ගන්න. මෙන්න මේ විදිහට එකිනෙකට ගෑවෙන නොගෑවෙන තරමට පුංචි ඉඩක් තියලා තමයි ඔයා මේ ටික අසුර ගන්න ඕනේ. ඊළඟට මම මෙන්න මේ විදිහට පුංචි කප් එකකට බිත්තරයක් ඒ වගේම කෑලි මිරිස් ලුණු කුඩු ටිකක් එකතු කරගෙන හොඳින් කවලම් කරගෙන මම මේකට එකතු කරගන්නවා. ඔයාට පුළුවන් මේ වෙලේ ගම් මිරිස් ඔරිගානෝ වගේ ටිකක් එකතු කරගෙන තවත් රස වැඩි කරගන්න. ඊළඟට අපි මේ විදිහට මිශ්‍රණය එකතු කරගන්නවා. මේක ලේසියෙන් හරි ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලස්සනයි. හදලා ඉවරුනහම සෑන්ඩ්විච් එකක්ද කියලාත් ඇත්තටම කියන්න අමාරුයි. හැමදාම එකම විදිහට නැතුව ඔයාලා ගෙදර එන අමුත්තන්ට මේ විදිහටත් පිළිගන්නලා බලන්නකෝ. දැන් මම මේ වල එකතු කරගන්නවා ලීක්ස්, කැරට් ඒ වගේම තම්බගත්ත මේ වෙලාවේදී ඔයාලට දැන් ගැටලුවක් එන්න පුළුවන්. ඇයි අපි මේ කැරට් ලීක්ස් වෙනම එකතු කරගන්නේ? බිත්තර මිශ්‍රණයත් එක්කම අපිට ඒක එකතු කරගන්න තිබුණානේ කියලා. ඔව් එහෙමත් පුළුවන්. එහෙනම් ඔයා ගොඩක් පුංචියට තමයි මේ දේවල් කපා ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් පාන් පිටි අතරට මේ දේවල් හිර වුණොත් අපිට ලස්සන නමා ගන්න බැරි වෙනවා. ඊළඟට මල් ළඟ තිබුණා මයෝනීස් ඒ වගේම ටොමැටෝ සෝස්. මම මේ දෙක හොඳට මික්ස් කරගෙන අපේ සෑන්ඩ්විච් එකට එකතු කරගන්නවා. ඔයා මේ විදිහට කැමති නම් ඔයාට පුළුවන් මේ වෙලාවේදී මොසරෙලා චීස් ටිකක් එකතු කරගන්න. එහෙම වුණොත් නම් තවත් රස වැඩි කරගන්න පුළුවන්. මට මුලින්ම කියන්න අමතක වුණා අපි සෑන්ඩ්විච් හදද්දී ලිපේ ගින්දර බොහොම අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. ඊළඟට සෝස් එකතු කරගත්තී අනිවාර්යෙන්ම ලිප ඔෆ් කරගන්න. එහෙම නැති වුණොත් සෝස් එක තිය වෙලා වැක් කරන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ පරිස්සමින් මේක නමා ගන්න. මේ වගේ ස්පැචුවල් එකක් ආධාරයෙන් ඔයාට පුළුවන් මේක හිමීට නවා ගන්න. නවල ඉවර වෙලා ඔයාට පුළුවන් ටිකක් මේ වගේ ස්පැචුවල් එකකින්ම තද කරන්න. දැන් එකේ තියෙන රසනේ හොඳටම ප්‍රමාණවත් මේක හොඳට ඇලවිලා හිටිනවා. හරි අපි දැන් සෑන්ඩ්විච් එක හදාගෙන ඉවරයි. මේ සෑන්ඩ්විච් හදන එක ක්‍රමයක්. අපි දැන් තව විදිහක් බලමු. මේ වගේ පාන් පෙත්තක් අරගෙන කටරේකින් මම මේ විදිහට රවුමක් කපා ගන්නවා. කලින් විදිහටම බටර් ටිකක් අපි ගාගෙන ෆෑන් එකට එකතු කරගන්නවා. ඊළඟට අනිත් පැත්තත් හරවගෙන ටෝස් කරගන්නවා. ඊළඟට බිත්තර කහමදේ මම මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මම දැන් එකතු කරගන්නේ අල කැරට් ලී රසය වගේම ලස්සන පෙනුමක් අපිට මේකෙන් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නවා කෑලි මිරිස් ටික. ඊළඟට රස අණුව ලුණු. ඔයාගාව ගම් මිරිස් ඔරිගානෝ වගේ තියෙනවා නම් ටිකක් එකතු කරගන්න. ඊළඟට මම මේ කලින් කපාගත්ත රවුම් කොටසත් මෙතෙන්ට එකතු කරගන්නවා. දැන් ඔයා බොහොම පරිස්සමින් මේක අනිත් පැත්ත හරව ගන්න. ඊළඟට මම මේ විදිහට මේ පැත්තට සෝස් ටිකක් ඒ වගේම මයෝනීස් ටිකක් එකතු කරගන්නවා. කලින් විදිහටම මම නැවතත් කැරට් ලීක්ස් ග්‍රේට් කරගත්ත අල එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම අර කලින් කිව්වා වගේ ඔයාලගාව මොසරෙලා චීස් තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඔන්න අපි දැන් මේ සෑන්ඩ්විච් එකත් හදාගෙන ඉවරයි. මේ වෙලාවේදී ඔයාලට උණුවෙන්ම රස බලන්න පුළුවන්. හරි ඊළඟට අපි බලමු සෑන්ඩ්විච් හදන තව ක්‍රමයක්. මේ ඇවිත් තුන්වෙනි ක්‍රමය. මේ වගේ මම ටිකක් වැඩිපුර බටර් එකතු කරගන්නවා. ඊළඟට පාන් පෙති කපාගෙන මේ විදිහට අසුර ගන්නවා. ඇත්තටම මේක මෙච්චර ලස්සනට කපා ගන්න ඕනේ නෑ. ඔයාලට පුංචි කෑලි වලට කඩාගත්තත් ඒත් කමක් නෑ. මම ඔයාලට දෙයක් පෙන්වන්න ඕනේ නිසායි මේ විදිහට කපාගත්තේ. අපි කොහොමත් මේක අවසානයේදී පොඩි කරනවා. ඊළඟට මම පුංචි කප් එකකට එකතු කරගන්නවා බිත්තරයක්, ඒ වගේම කැරට් ලීක්ස්, තම්බගත්ත අල, එකටම රස අණුව ලුණු, ඔරිගානෝ, කෑලි මිරිස්, ගම් මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ විදිහට එකතු කරගෙන මේ විදිහට හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. මේක ඇත්තටම මිම්මක් නැහැ. මේ වගේ මිශ්‍රණේ පොඩ්ඩක් වැහෙන ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටි කිරි හරි එකතු කරගන්න. මේක මගේ පුංචි අත්හදා බැලීමක්. ඉතින් මේක ගොඩක්ම රසවත් නිසා
අනිවාර්යෙන් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. හොඳට මික්ස් කරගත්තයින් පස්සේ මම මේ විදිහට ෆෑන් එකට එකතු කරගන්නවා. මම මුලින්ම කිව්වනේ මේක මගේ එක්ස්පෙරිමන්ට් එකක් කියලා. ඇත්තටම මට මෙතන වැරදුණු තැන. හැබැයි මට එතනින් වෙනස්ම රසවත් රෙසිපි එකක් හදාගන්න පුළුවන් වුණා. මට දැන් හිතුණා මේ විදිහට වෙන්නේ නැති ගොඩක් අයට අලුත් රෙසිපීස් හොයාගන්න පුළුවන් වෙන්නේ. එක වෙලාවක් කුක් කරලා මට හිතුණා මේක කලින් විදිහටම උතා ගන්න පුළුවන් වෙයි කියලා. මට ඕනේ කිරි රස වැඩි සෑන්ඩ්විච් එකක් හදාගන්න. මට ඕනේ කලින් විදිහටම සෑන්ඩ්විච් එක උතා ගන්න. ඔයාලට වීඩියෝ එක බලද්දි පේනවා ඇති අපි හදාගත්ත මිශ්‍රණයේ තික් බැටි එකක් නෙමෙයි නිසා මේකට කිරිත් එකතු කරගත්ත නිසා මේක කැඩෙන්න බලනවා. ඉතින් ඊළඟට මම කරේ මේක මේ විදිහටම අරගෙන පුංචි කප් එකකට දාගත්තා. ඊළඟට හැන්දෙන් හොඳට පොඩි කරගත්තා. මේක ඔයා ගොඩාක් පුංචිව පොඩි කරගන්නවා නම්. ඊළඟට මම ළඟ ඉතුරු වෙලා තිබුණු කැරට් ලීක්ස් අල මේ ඔක්කොම කප් එක පිරෙන්න මම දාගත්තා. මේ වෙලාවේදී මේ මිශ්‍රණයේ රස බලලා ලුණු මදිනංගට ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට අපි පුංචි කාලේ කොම් පිට්ටු ගන්න විදිහට මේක කොම් පිට්ටුවක් ගන්න තමයි තියෙන්නේ. ඊළඟට මම මේ විදිහට මැදින් පුංචි ඉඩක් හදාගෙන මේකට බිත්තර කහමද එකතු කරගන්නවා. ඊළඟට බිත්තර කහමදේට මම ලුණු පිංචක්, කෑලි මිරිස්, ඒ වගේ මොරිගානෝ ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මේ විදිහට පියනෙන් වහලා ටික වෙලාවක් කුක් වෙන්න තියාගන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාට පුළුවන් බොහොම පරිස්සමින් මේක අනිත් පැත්ත හරව ගන්න. නැවතත් ලිපේ ටික වෙලාවක් තියාගෙන ඔයාට පුළුවන් උණුවෙන්ම රස බලන්න. උදේ ආහාරයට නම් මේක විතරකුත් හොඳටම ඇති. මොකද මේක අඩංගු වෙලා තියෙනවා එළවලු, ඒ වගේම සෑන්ඩ්විච් එකක්, ඒ වගේම බිත්තර. ඉතින් මේක ගොඩාක් රසවත්, ඒ වගේම හදාගන්න ගොඩක්ම ලේසි. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා try කරලම බලන්න. ඊළඟට අපි තවත් විදිහකට සෑන්ඩ්විච් හදාගන්න විදිය බලමු. මේ ඇවිල්ලා හතරවෙනි ක්‍රමය. මුලින්ම පාන් පෙත්තක් අරගෙන මම මේ විදිහට සෝස් මයෝනයිස් මික්ස් කරගෙන පාන් පෙත්තට හොඳින් එකතු කරගන්නවා. මේක වෙනම මික්ස් කරගෙන එකතු කරගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් සෑන්ඩ්විච් එක උඩින්ම තියලා මේක ගහගන්න. ඊළඟට මම මේ විදිහට චීස් ස්ලයිස් එකක් එකතු කරගන්නවා. ඊළඟට මම තම්බගත්ත බිත්තරයක් දෙකට කපලා මේ චීස් එක උඩින් එකතු කරගන්නවා. ඊළඟට කලින් විදිහටම අල ලීක්ස් කැරට් එකතු කරගන්නවා. ඊළඟට රස අඬුව ලුණු පිංචක්, කෑලි මිරිස් එකතු කරගන්නවා. අවසාන වශයෙන් අපි නැවතත් ෆෑන් එකට බටර් ටිකක් ගාගෙන සෑන්ඩ්විච් එක ලිපේ තියාගන්නවා. මේ වෙලාවේදී ගින්දර අඩු මට්ටමක පියනෙන් වහලා වැඩි වෙලාවක් තියාගන්න. එක වෙලාවක් ගියාට පස්සේ ඔයාට පුළුවන් ලිපෙන් ඉවත් කරගන්න. තව ටිකක් මේක ලස්සන කරගන්න ඕනේ නම් ඔයාට පුළුවන් මේ වටේ කොටස් ටික කපා ගන්න. චීස් සයිස් එකේ මට්ටමට දැන් ඔයාට පුළුවන් ගුණයෙන්ම රස බලන්න. වැඩි වෙලා ගන්නේ නැතුව මම තවත් විදිහක් පෙන්නන්නම්. මේකත් අපේ දෙවෙනි පියවරටම සමානයි. මුලින්ම මම කලින් විදිහටම සෝස් මයෝනයිස් මේ පාන් පිටතට ගාගන්නවා. ඊළඟට කටර් එකක් අරගෙන මේ ෂේප් කපා ගන්නවා. ඊළඟට මම සම්පූර්ණ බිත්තරයක් අරගෙන ඒකට රස අනුව ලුණු, ගම්මිරිස්, ඔරිගානෝ දාලා මම මේ සෑන්ඩ්විච් එකට එකතු කරගන්නවා. ඊළඟට ටික වෙලාවකින් මම චීස් ස්ලයිස් එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ තවත් සෑන්ඩ්විච් එකක් මම ඒක උඩින් තියාගන්නවා. ටික වෙලාවකට පස්සේ ලිපෙන් බාලා ඔයාට පුළුවන් උණුවෙන්ම රස බලන්න. ඔන්න ඊළඟට තවත් ක්‍රමයක්. මුලින්ම ෆෑන් එකක් අරගෙන බටර් ටිකක් ගාලා සෑන්ඩ්විච් එකක් තියාගන්නවා. ඊළඟට ඒ සෑන්ඩ්විච් එක උඩින් අපි චීස් ස්ලයිස් එකක් තියාගන්නවා. ඊළඟට තවත් සෑන්ඩ්විච් එකක් අරගෙන ඒකට සෝස් මයෝනයිස් ගාලා කට එකකින් ෂේප් කපාගෙන ඒ චීස් එක උඩින් තියාගන්නවා. ඊළඟට ඒකට උඩින් අපි මුලින්ම එකතු කරගන්නවා බිත්තර කහමද. ඊළඟට බිත්තර සුදු මද. ඊට පස්සේ ඒකට උඩින්ම රස අනුව ලුණු, ගම්මිරිස්, ඔරිගානෝ ටිකක් එකතු කරගන්නවා. ඊළඟට අපි කටරකින් කපාගෙන අයින් කරගත්ත හાર્ට් ෂේප් ඉතිරි කොටසත් ඒක උඩින්ම තියාගන්නවා. තියෙන වහලා ලිපේ තියලා ටික වෙලාවකින් ආට පුළුවන් ලිපෙන් බාගන්න. ඉතින් මේ තියෙන්නේ අපි පියවරෙන් පියවර හදාගත්ත සෑන්ඩ්විච් වර්ග ටික. ඉතින් හදාගෙන විතරක් මදිනේ අපි මේක ලස්සනට පිළිගන්න ඕනත් ඕනේ. මම අර හැමදාම කියනා වගේම අපි රස බලන්න කලින් ඇස නිපිනවන්නේ. ඉතින් ඔයාලටත් ඔයාලා කැමති විදිහට මේක ඩෙකොරේට් කරගන්න පුළුවන්. මේ සෑන්ඩ්විච් එක මම මේ විදිහට කපලා තියාගත්තා. ඒ වගේම මේ සෑන්ඩ්විච් එක හරියම ලස්සනයි. නොදන්න කෙනෙක්ට මේක සෑන්ඩ්විච් එකක්ද කියලාවත් හිතා ගන්න බෑ. මතකද මේ රෙසිපි එක? අපිට අර වැරදුනේ. මේ රෙසිපි එකට දාන්න පුළුවන් ලස්සන නමක් ගමක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරන්න. මොකද වැරදුනා වුණත් ගොඩක් රසටම තිබුණේ මේ රෙසිපි එක. ඒකයි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඒ වගේම මේ ඩෙකොරේට් කරගන්න පුළුවන් පුංචි අයිඩියා එකක් විතරයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ඩෙකොරේට් කරගෙන ඔයාගේ ආදරණීයන්ට පිළිගන්වන්න. හැමදාම එකම විදිහට සෑන්ඩ්විච් හදුවායිට මම හිතනවා මේක හොඳ වෙනසක් කියලා. ඉතින් ආයෙමත් දවසක මේ වගේ රසමරස රෙසිපි වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්. Like and subscribe.